හෙලෝ කොහොමද ඉතින් හැමෝටම නොපමාන පින් රැස් කරන සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. ඉතින් සල්ලි නැති කොල්ලන්ට සල්ලි හම්බෙන්න, ගෙවල් නැති කොල්ලන්ට ගෙවල් හම්බෙන්න, බයික් නැති කොල්ලන්ට බයික් හම්බෙන්න. ඉතින් උතුරන්න හරියන්න ඕනේ මේ වෙසක් මංගල්‍යයේ. ඉතින් දෙමව්පියෝ එක්කම ඉන්න, දන්සල් කණ්ඩේ යාළුවෝ එක්ක දන්සල් කණ්ඩේ ඇවිදින්න, ගේම් එකේ මිල්ලිලා ඉන්න එපා. ඉතින් මේ පන්සල් යන්න, පන්සලේ තමයි වැඩේ කරන්න දෙන්නේ. පන්සලේ මින්ද. ඉතින් අද ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ෆ්‍රී ෆයර් ගහද්දී කොහොමද අයියේ ෆ්‍රී ෆයර් වල ලෙවල් අප් කරන්නේ? ගොඩක් ස්ට්‍රීමර්ස් ලගින් අහනවා, ගොඩක් ස්ට්‍රීමර්ස් ලගින් BR ගහන්න කියනවා. එහෙම නෙවෙයි ඉතින් ලෙවල් අප් කරන්නේ. මං කියලා දෙන්නම් අද කොහොමද හරියටම ලෙවල් අප් කරන්න ෆ්‍රී ෆයර් ගේම් එකේ කියලා. ඉතින් මේ ගේම් එක ගත්තොත් මේ ගේම් එකේම ලෙවල් 30න් එහාට ලෙවල් 30න් එහාට ආයෙ ලෙවල් අප් වෙන මම පට්ට අමාරුනේ ලෙවල් අප් කරගන්න. ගේම් එක ගහන්නත් අමාරු. කොච්චර හොඳට ගැහුවත් අන්තිමට ලෙවල් අප් වෙන්නේ. ඉතින් මේ අන්තිමට ලෙවල් අප් වෙන්නේ නැහැ. එහෙම තමයි එන්නේ. ඉතින් අද කිසි සද්දයක් නැහැ. මේ ගෙවද්දේ මං ඉතින් දැන් ගෙදර වැඩේ කරලා කඩේ දැන් ගිද්දේ ඒ කොහොමද මේ ලෙවල් අප් කරන්නේ? හරි වගවට කියලා දෙන්න. පොඩ්ඩක් වට මේ දවස්වල උඩ තිබ්බා. දැන් ටිකක් කට හරිය අවුල් වගේ තියෙද්දි හදක් ගන්නවා. ඉතින් ගොඩක් අය BR ගහලා ඒත් ලෙවල් අප් වෙද්ද CS ගහලා ස්කෝ එක වදිනවා, දබා ගහලා නිකන් ඉන්නවා. එහෙම නෙවෙයි ලෙවල් අප් කරන්නේ. ඉතින් ඔයා මුලින්ම යන්න මේ BR මේ රෑන්ක් තියෙන නේද? ඉහිල්ලා මේ හෙරොයික් වගේ අයිකන් එකක් තියෙන්නේ. හෙරොයික් දාගුනේ. එන්න එතන ගිහලා මේ EXP කාඩ් කියලා එකක් තියෙනවා. මේක ඔය ලෙවල් 50 තියෙන්නේ. ඒක ක්ලයිම් මේ ක්ලිම් ස්ලිම්ද මොකක්ද මට ඉංග්‍රීසි කියවන්න බෑ. ඉතින් මේ ඒකත් ගන්න ඕනේ. මං ඒක ගත්තා. ඒකක් ගහ අරන් BR එක ගැහුවොත්, CS එක ගැහුවොත්, ක්‍රෑෂ් කොඩ් බැටල් රොයල් මොනවා ගැහුවත් අවුලක් නැහැ. ඉතින් කස්ටම් ගැහුවා කියලා ලෙවල් අප් වෙන්නේ. ඉතින් සද්දවත් දෙන්නේ නැහැ මේ හරියේ. ඉතින් ඔයාට එහෙම ලෙවල් අප් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙසක් මංගල්‍යයේ උතුරන්න හරියනවත් එක්කම අපි අපේ වීඩියෝ අවසානයේට කියන්න අමතකුණා. කට්ටිය මගේ channel එක තාම subscribe කරලා නැනේ. මේ subscribe button එක ඔබන්නේ. ඒ වගේ මේ වීඩියෝ එක like කරලා share කරන්න, ඉතින් comment එකත් කොටන් යන්න තමතක කරන්න එපා. ඉතින් කොහොම comment එක දැම්මත් අවුලක් නැහැ. මට බැනලා දැම්මත් අවුලක් නැහැ. ඉතින් මේ ආයි මගේ ID එක පේනවා. ඉතින් ඔය කට්ටිය ඉන්නව. ලැග් වෙනවා ඉතින් ගණන් ගන්නවා. මේ 83 800 500 700 අවුලක් නැහැ ඉතින්. කවුන්ට් එක හොඳයි. ඉතින් මේ ඉස්සර එක ටිකක් තිබ්බා මැප් එකකට ගිහිල්ලා ඒක පොඩි වැඩක් කරපු ගමන්ම මේ කස්ටම් එකකට ආවමයි යන්නේ. ඉතින් ඉස්සේ ට්‍රික් එක මේ ගිය ඒ මැප් එකට ගිය ගමන්ම ලෙවල් 100 වැටෙනවා. ඒ ට්‍රික් එක 2020 වගේ තිබ්බේ. 2024 පස්සේ ඒකත් නැති වුණා. මේ වන්දයි. ඉතින් මේ වෙසක් මංගල්‍ය සුබම සුබ වෙනවා. ඒත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට ආවා. ඉතින් ඔය කට්ටිය සුබම සුබ මාසයක් මංගල්‍යයක් වේවා. ඉතින් අපි දැන් අපේ වීඩියෝ එකේ අවසානයට ආවා. එහෙනම් ටටා බයි.